ඔයා මේ දකින්නේ නිකම්ම වාහනයක් නෙමෙයි. මේ සිපර් ට්‍රක් කියන වාහනය මිනිස්සුන්ගේ රැකියාව දහස් ගණක් මේ වෙද්දි නැති කරලා තියෙනවා. ඔව්, පාරේ මැද තියෙන විශාල කොන්ක්‍රීට් වැටවල් නූල් බෝලයක් වගේ උස්සලා වෙනත් තැනකින් තියෙන අමුතුම විදිහේ වාහනයක් තමයි මේ සිපර් ට්‍රක් කියලා කියන්නේ. අද අපි බලමු මේ දැවැන්ත වාහනේ කොහොමද ලෝකයේ තියෙන වාහන තදබදේ නැති කරන්නේ වගේම මිනිස්සුන්ගේ රැකියාව නැති කරලා දාන්නේ කියලා. සාමාන්‍යයෙන් පාරක් මැද තියෙන කොන්ක්‍රීට් වැටක් අයින් කරන්න ලොකු ක්‍රේන් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම පැය ගාණක් පාරවල් වහලා මිනිස්සුත් විශාල පිරිසක් එකතු වෙලා තමයි ඒ වැඩ කරන්නේ. හැබැයි මේ සිපර් ට්‍රක් එකට පුළුවන් පාරේ යන ගමන්ම පාර වෙන් කරලා තියෙන කොන්ක්‍රීට් කුට්ටි එකින් එක අරගෙන අනිත් පැත්තෙන් තියන්න. මුලින්ම මේකෙන් ලෝකෙට ලැබෙන වාසි මොනවද කියලා බැලුවොත් මේ තාක්ෂණයේ තියෙන ලොකුම වාසිය තමයි වාහන තදබදේ පාලනය කරන්න පුළුවන් එක. ටිකක් හිතන්න, සාමාන්‍යයෙන් උදේ වෙලාවක නගරයට එන වාහන ප්‍රමාණය දවල්ට සාපේක්ෂව ගොඩක් වැඩිනේ. එතකොට මේ ට්‍රක් එක පාවිච්චි කරලා නගරයට එන පාරේ මන්තිරු ගාන වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු හවසට මිනිස්සු ගෙදර යන වෙලාවට ඒ විදිහටම අනිත් පැත්තට පාර මාරු කරන්න පුළුවන්. මේක හින්දා කිසිම පාරක් අලුතෙන් හදන්නේ නැතුව තියෙන පාරෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලෝකයේ දියුණු රටවල් මේ වෙද්දි පටන් අරගෙන තියෙනවා. හැබැයි මේ තාක්ෂණය නිසා මිනිස්සුන්ට වෙන බලපෑම මොකක්ද කියලා ඔයා දන්නවද? මෙතනදී අපිට කතා කරන්න වෙන ප්‍රධානම දේ තමයි රැකියා අහිමි වීම. ඉස්සර පාරවල් මාරු කරන්න, කොන්ක්‍රීට් කුට්ටි එහා මෙහා කරන්න විශාල කම්කරුවන් පිරිසක් සහ රියදුරන් පිරිසක් අවශ්‍ය වුණානේ. හැබැයි මේ එක වාහනයකින් සහ එක රියදුරෙක්ගෙන් ඒ 100 ගානකගේ වැඩේ හරි ඉක්මනින්ම ඉවර කරන්න පුළුවන්. අද වෙද්දි තාක්ෂණය දියුණු වෙනකොට මිනිස් ශ්‍රමයට තියෙන ඉල්ලුම අඩුවීම ලොකු සමාජීය ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම මේ යන්ත්‍ර නඩත්තු කරන්නත් ලොකු වියදමක් වගේම විශාල කාලයක් යන එකත් මේ වෙද්දි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සිපර් ට්‍රක් එකක් කියන්නේ ඉංජිනේරු විද්‍යාවේ මහා පුදුමයක්. ඒකෙන් අපි අපේ කාලය ඉදිරි කරගන්නවා. වාහන තදබදයත් අඩු කරගන්නවා. හැබැයි මේ තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගේ රස්සාවලට වෙන බලපෑම ගැනත් අපිට දෙපාරක් හිතන්න වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණයක් ලංකාව වගේ රටවල් වලටත් ඉක්මනින්ම ඕන වෙයි කියලා ඔයාලට හිතෙනවද? එහෙම නැත්නම් මිනිස්ට මේ විතරක් පාවිච්චි කරලා පරණ තාලෙට පාරවල් හදන ක්‍රමය හොඳයිද? දැන් එතකොට ඔයාට මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයේද හොඳයි කියලා හිතෙන්නේ? ඔයාට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු.